Hi guys. අපි දැන් මේ සිංගප්පූර් vlog එකක් දාලා තියෙන්නේ. අපි දැන් මේ එයාපෝට් එකේ යනවා. මගේ අතේ තියෙන ටිකට් එක, පාස්පෝර්ට් එක ගන්න, වීසා එක ගන්න. මේ ඉන්නේ ඩියුටි ෆ්‍රී එකේ. ඩියුටි ෆ්‍රී එකෙන් පස්සේ පොඩ්ඩක් එළියට ගියා. අතේ බලන්න ෆ්ලයිට් එකකුත් යනවා. හරි අපේ ටයිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි යනවා අපේ ගේට් එක ගාවට. පොඩ්ඩක් විතර ටිකක් ඇවිදන් යන්නත් තියෙනවා ඒ ටිකට. හරි අපි මේ මාරුවෙමු අපේ බෝඩින් එකට. මේ බෝඩින් ප්‍රොසෙස් එක ගැන යන්නේ. ඔය තියෙන අපේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේම තවත් ෆ්ලයිට් එකක් අපිත් එක්ක යන. ඕකේ ප්ලේන් එක ඇතුළට නම් ආවා. අපිට ෆ්ලයිට් එක තිබුණේ 12:45 වගේ මතක විදියට. ෆ්ලයිට් එක නම් අපි ටේක් ඔෆ් එකක් බලමු. මම මේක මෙහෙම තියන්න පොඩ්ඩක් වෙලා සම්ස් එකම පොඩ්ඩක් බලලා එන්ජොයි කරලා අපි ආයෙ මෙතනින් කතා කරමු. Right guys, අපි කටුනායකෙන් එළියට දාලා දැන් ටේක් ඔෆ් කරලා ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. ටිකක් විතර උඩට යනවා. දැන් බලමු අපි ලස්සන බලාකුළු මැද්දෙනුත් යන ගමන් තියෙන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් අපි මැලේසියාට කිට්ටු කරනවා. right මේ මැලේසියන් බෝඩ් එක අපි හවස තමයි බහින් ලස්සන සන්සෙට් එකකුත් තියෙනවා අපිට හම්බුණා. ටිකත් එක්ක සිංගප්පූර් වලට කිට්ටුවෙම තමයි දැන් අපි ඉන්නේ. එතකොට අපි හවස තමයි ලෑන්ඩ් කරේ. ලෑන්ඩ් කරනකොටම සිංගප්පූර් එයාර්ලයින්ස් එකකුත් තිබුණා අපේ හැබැයි. මේ තියෙන්නේ සිංගප්පූර් එයාපෝට් එකේ රයිවල් සෙක්ෂන් එක. හරි අපි ඊට පස්සේ කෙලින්ම ආවේ හොටෙල් එකට. අපි හිටියේ ඕචාඩ් කියන හොටෙල් එකක. මේක අපේ රූම් එක. ඒකේ හම්බුනේ. රූම් එකත් හොඳටම තියෙනවා. හැමදේම හොඳයි. හොඳටම රූම් එක නම් තිබ්බත් කිසිවක් කියන්න දෙයක් නැහැ. මේක ඇවිල්ලා 4 star හොටෙල් එකක්. ඒකට හම්බුන මේ tea and coffee making, cappuccino, espresso ටික සදා ගන්න පුළුවන්. අපි එහෙම ගියා පොඩ එළිය රවුමක් දාන්න මේ එළිය ස්ට්‍රීට් එක, ඕචාඩ් ස්ට්‍රීට් එක. right guys, අපි මේ ෆස්ට් නයිට් එක ඉවරයි. අපි එහෙනම් සෙකන්ඩ් ඩේ එකේ ඉඳි හම්බෙමු.